සෝෂල් මීඩියා කියන එක අපේ ජීවිතයට ගොඩක් ළඟ දෙයක් වෙලා. ඒක නිසා ඔයාලා මගේ වීඩියෝ එක උනත් දකින්නේ. හැබැයි මේ සෝෂල් මීඩියා වල දැනට හදාගත්ත pages සහ groups වගේක් තියෙනවා බොහෝ දෙනා වෛද්‍ය උපදෙස් පතන. මේවට ගිහිල්ලා මම කමෙන්ට්ස් ගොඩක් කියවලා බැලුවා. මේවට කමෙන්ට් කරන බහුතරය වෛද්‍යවරුන් නෙමෙයි. තමන් දන්න තමන්ගේ එක්ස්පීරියන්ස් එකක් තියෙන හෝ තමන් මොකක් හරි Google එකකින් කියවපු දෙයක් බලලා අනිත් අයට උපදෙස් දෙන්න සමහරු යොමු වෙලා තියෙනවා. මේ ප්‍රැක්ටිස් එක හොඳමදි. මොකද රෝගියෙක්ගේ රෝග ලක්ෂණයකට ප්‍රතිකාර කරන්න බෑ අපිට. රෝගියාගේ රෝග ලක්ෂණයට අදාළ රෝග විනිශ්චයකට එන්න නම් අපි ගොඩාක් ප්‍රශ්න තියෙනවා මේකේ අහන්න. මේක සිස්ටමැටික් හිස්ටරි ටේකින් එකක්. ඊට පස්සේ රෝග පරීක්ෂා කිරීමක් එහෙම නැත්නම් එක්සැමිනේෂන් එකක්. එතනින් එහාට ගිහිල්ලා තවත් පරීක්ෂණ ගණනාවක් කරලා රෝග විනිශ්චයකට ඇවිල්ලා තමයි වෛද්‍යවරයෙක් ප්‍රතිකාරකට යොමු වෙන්නේ. ඒක නිසා තමන් සෝෂල් මීඩියා වල මේව ගැන කතා කරාට කමක් නැහැ. අලුත් දැනුම හෙව්වට කමක් නැහැ. හැබැයි සෝෂල් මීඩියා වලින් කියන ප්‍රතිකර්ම ගන්න නම් යොමු වෙන්න එපා. විශේෂයෙන් දරුවන්ට සමාජ මාධ්‍යයේ දේවල් කියන බෙහෙත් වර්ග දෙන්න උත්සාහ කරන්න එපා කියලා මතක් කරන්න කැමතියි.